ඔන්න ඉතින් අද මගේ පළවෙනි ලොග් එක කරන්න යන්නේ සංගපාර. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි අද යන්නේ බස් එකේ. ඉතින් බලන්නකෝ වටපිටාන. අද ඉතින් යන්න ටිකක් පරක්කු වුණා. අපි යන්නේ හිටන් හිටපු වෙලාවට නෙවෙයි යන්න උනේ. දැන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි සංගපාර රාජමහා විහාරය. ඔන්න මේ තමයි පිවසින් දොරටුව. ඔන්න ඉතින් අපි මෙතන ඉස්සරහට යමු. ඉස්සරහට යනකොට ඔයාලට පේනව නේද මේ ඔයාලට පේනවා වාහන නතර කරන්න පාර්කින් එක තියෙනවා. බලන්නකො නිදහස් වටපිටාව. අද මගේ ගමනට ඉතින් නංගිත් මාත් එක්ක එකතු වුණා. අපි දෙන්න ඉස්සරහට ඇවිදගෙන යනකොට මල් ඇඳ කෙනෙක් හම්බුණා. ඉතින් නෑ මල් ඇඳගෙන් මලුත් අරගෙන අපි ඉස්සරහට යමු දැන්. මේ තමයි පළවෙනි පඩිපෙළ ආරම්භය. ඉතින් ඔහොම ඉස්සරහට යනකොට ඔයාලට දැක ගන්න පුළුවන් අර ඉස්සරහින් තියෙනවා දේවාලට යන මාර්ගය කියලා. එතනින් තමයි ඔයාලට ගිහිල්ලා බාරහාර වෙලා ඒ බාරහාර ඔප්පු කරන්න දේවාලට ගිහින් එළිය සිදු කර ගන්න පුළුවන්. කොහොම ඉන්නකෝ ඉස්සරහට යමුකෝ අපි. ඉස්සරහට යනවා තියෙන පොඩි පොකුණක්. ඒකේ ලස්සන විසිතුරු මාළුවෝ ඉන්නවා. ඔයාලට ගිහිල්ලාම බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් අපි යන්නේ විහාර මළුවට. ඉතින් මෙතන තමයි බෝධි පූජා පවත්වන්නේ. ඉතින් අපි ගියේ අද බදාදා දවසක්. අද ටික කට්ටිය ඇවිල්ලා බෝධි පූජා පවත්වනවා දැක ගන්න පුළුවන් අපිට අද. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලබැද්ද ප්‍රදේශයේ තියෙන පුරාණ සංගපාර රාජමහා විහාරය අදටත් ඉතිහාසය රැකගෙන තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනව නේද පරිසරයේ තියෙන නිස්කලංක බව, සුන්දර බව. ඔන්න ඉතින් අපිට යාළුවෙකුත් හම්බුණා. බලන්නකෝ මෙයාලගේ ඉතින් මල් පරිස්සම් කරගන්න ඉතින් ලේසි වැඩක් නෙවෙයි. විශේෂ පොය දවස්වලට ඉතින් මෙහි සෙනඟ ගොඩක් ඉන්නවා. අද ඉතින් පොය දවසක් නෙවෙයිනේ. අද ඉතින් ඔය බෝධි පූජාවලට දේවාලවල බාර වෙන්න ආපු අය තමයි අද ඉන්නේ මෙහි. ඔන්න ඉතින් කතරගම දේවාලට යන මාර්ගය තමයි මේ තියෙන්නේ. යමු අපි ඉස්සරහට ගිහින් බලමු. ඔයාලට පේනව නේද? කතරගම දේවියන්, විෂ්ණු දේවියන් වගේ අනිත් ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට බාරහාර වෙන්න, බාරහාර ඔප්පු කරන්න පුළුවන්. ඉතින් පාරම්පරික ජනකථානුව දුටුගැමුණු රජතුමා විසින් තම අයෝධ්‍යකු පුස්සදේව යෝධයාට මෙම ප්‍රදේශයේ ගම්වරයක් ලෙස ප්‍රදානය කරා කියන විශ්වාසය අදටත් පවතිනවා.
මෙම විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව සහ බිත්ති සහ වහල සිතුරු අලංකාර චිත්‍ර වලින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඔබ දකින මේ විහාරයේ සතපන බුද්ධ ප්‍රතිමාවක් සහ සමාධි මුද්‍රාවෙන් යුතු බුද්ධ ප්‍රතිමාවක් ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. අපි දැන් යන්නේ තවත් එක් බුද්ධ මන්දිරයකට. ඉතින් මෙහි බිත්තිවල සහ වහලේ විසිතුරු චිත්‍ර දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා දැක ගන්නට පුළුවන් වෙනවා අපිට. දැන් අපි යමු චෛත්‍ය මළුවට. ඔයාලට පේනව නේද? කොච්චර නිස්කලංක වටපිටාවක්ද තියෙන්නේ කියලා. ඔන්න අපි දැන් චෛත්‍ය මළුවට ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. බලන්නකෝ. අපි එනකොට දවල් නිසා දැන් නම් ගොඩාක් ප්‍රශ්නේ. කමන්නේ අපි ඒ වුණාට චෛත්‍ය මළුවට යමුකෝ. ඔන්න ඉතින් චෛත්‍ය මළුවට ආවට පස්සේ වටපිටාව ඔයාලට මෙන්න මේ ආකාරයට තමයි දැක ගන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන සුන්දර වටපිටාවක් දැක ගන්න පුළුවන් අපිට චෛත්‍ය මළුවට ආවා. ඔන්න ඉතින් දැන් අපි යන්නේ චෛත්‍ය මළුවට යනකොට පර්වතයේ නැගෙනහිර පැත්තට වෙන්න පිටලා තියෙන ගල් ගුහාවක් බලන්න. අපිට මෙහි දැක ගන්නට පුළුවන් වෙන්නේ භාවනා කිරීමට කුඩා කොටුවක් වගේ කොටසක්. ඔන්න ඉතින් අපේ නාංගනා ගල්පොත්තේ උඩට යනවා. මම නම් ඉතින් ගියේ නෑ. වලට උඩට ගියන් පස්සේ ලස්සන වටපිටාවක් දැක ගන්නට පුළුවන්. ඔන්න ඉතින් ගල් පර්වතයේ උඩට ගියාම ඉතින් අපිට මෙන්න මෙහෙම තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ.
ඔන්න ඉතින් අපි තවත් ටිකක් ඉස්සරහට යනකොට අපිට තවත් ගල් ගුහාවක් දැක ගන්නට පුළුවන්. හරි දැන් අපි මෙතනින් පහළට යමු. ලස්සන නේද මේ ටික. ඔන්න ඉතින් මේව යනකොට ඔයාලට පේනව නේද මෙතන තියෙන්නේ මේ දුටුගැමුණු රජතුමා පුක්සදේව යෝධයාට අර ගම්මරයක් ප්‍රදානය කරා කිව්වනේ. ඒක තමයි මේ අර දුටුගැමුණු රජා පුක්සදේව ගම්මරය ප්‍රදානය කරන අවස්ථාව තමයි මම හිතන්නේ මේ තියෙන්නේ. මෙතනට ගියාම හිතට මාර නිස්කලංකයක් දැනෙනවා. හරිම නිදහසක් දැනෙනවා. බලන්න සුන්දර වටපිටාව හරිම නිදහස්. ඔයාලට මේ පිළිරුවක් පේනව නේද? ඒ තමයි ශ්‍රී සංඝපාල රාජමහා විහාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය අත්තුඩාවේ සී ගුණරතන නාහිමිපාණන්ගේ පිළිරුවක් තමයි තියෙන්නේ. නැත් එක නේද? සීතලද වතුර? ඔන්න ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් අද නම් කඩවල් එහෙම නම් ගොඩක් වහලා තියෙන්නේ. අපි අම්බලන්න මොනවා හරි ගන්නත් ඕන. පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමුකෝ. ඔන්න නංගිලා ඉස්සර වෙලාම යනවා මොනව ගන්න යනවද මන්දා. අද නම් මට හොඳ ගානක් විදින්න යන්න වගේ හදන්නේ. බලමුකෝ අපි ඉස්සරහට ගිහිල්ලා ඉතින්. ඔන්න නංගිලා ඉස්සර වෙලාම යනවා මොනව ගන්න යනවද මන්දා. අද නම් මට හොඳ ගානක් විදින්න යන්න වගේ හදන්නේ.
බලමුකෝ අපි ඉස්සරහට ගිහිල්ලා ඉතින්. ඔන්න ඉතින් අපි දැන් හරි කන්න යමු. වඩිගෙන ඉන්නවා කනෝනේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ගෙදර යන්නේ ආයෙ දවසක හමු වෙමු.